ඉතින් යාළුවනේ සුබ දවසක් ඒවා. අද ඉන්නේ මම ගඟේ හරියද? මාර රස්නේ මේ දවස්වල. මාර රස්නේදී සුපිරි පානයක් හදලා බොන්න කියලා යන්නේ බීමක්. මේ කොමාරිකා. තේරෙනවනේ? දොඩම් දාලා සුපිරි බීමක් හදලා බොන්න කියලා යන්නේ ගඟේ. අද ගහ උඩ ගෙදර නෙවෙයි අද ගඟේ. මේ දවස්වල කාලා බීලා කැවුම් කොකිස් කාලා තෙල් එහෙම ඇඟේ වැඩි නා සුපිරි පානය තමයි. අපි මේක ඉස්සරවම සුද්ධ කරගමු. ඉස්සරව මේක මේ උඩ පැත්ත මේක ලෙල්ල ගහ ගන්න ඕනේ. ඉතින් යාළුවනේ දැන් අපි මේක හොඳට හොද ගන්න ඕනේ. මේක තිත්ත ඩිංගක් වත් නෑ යාළුවනේ. මම තිත්තායි බින්දුවක් වත් නැතෙන් හදනවා. කොමාරිකා ජොස් එක. අර තිත්ත කියලා නාමයක් වත් නෑ. මේවා හොඳට හොද ගන්න ඕනේ. අර පිත් එක තියන්න. ඉතින් ඊට පස්සේ යාළුවනේ මෙහෙම කෝප්පයක් හොදගෙන දැන් අඹුල් ගොඩන් ගෙඩියකුත් දාලා රස කරලා ගන්න යන්නේ. මේක හොඳට හැන්දේ මේකේ මන්දේ මෙහෙම ගාලවන්න ගන්න ඕනේ. පොත්ත සම්බන්ධ කරගන්න නැතුව මේ බේරානේ වල මේ තමයි මේ ටික දැන් හොඳට කුඩු කරගන්න ඕනේ. හොඳටම කුඩු කරගන්න ඕනේ මේ හැන්දේ ගහලා. මේ බේරා හිට නෑ යාළුවනේ. මේ කෑල්ලක් උඩ මෙහෙම අරන් කන්න පුළුවන්. හිට නෑ. ඊට පස්සේ යාළුවනේ හොඳ පිරිසුදු වතුර ටිකක් මේකට දාලා තව මේක ගහ ගන්න හොඳට මේක උකු වෙන්න. දැන් හොඳට උගු ගතිය තියෙනවා මේ යාළුවනේ පේනවනේ මේ නූල වගේ වැක් කරනවා දැන්. අපි දැන් මේක මෙහෙම තියාගෙන දැන් මේ හොඳ වතුර එක අරගන්නවා. අරගෙන අඹුල් දොඩම් ගෙඩිය
වැඩේ කියන්නේ යාළුවනේ මේ ගඟේ මේ හරිය අලියා ඉන්නවා. මේ දවල් හින්දා නම් ප්‍රශ්නයක් නැහැ. නැත්තම් මේ හවස් වෙනකොට මේ අලියා ඉන්නවා. ඒකයි මේ මම වටපිට බලන්නේ. කියන්න බෑනේ මේ අවසර දවස්වල එන්න දෙන ගඟ පැත්තට. අනියෙක් ඉන්න ඔව් සරයි. මේ තමයි අවුල. ඌ આવුත් නම් පොඩක් කච. අපේ අඹුල් දොඩංගේ එක මේකට මෙරික ගවුන්ද? පේනවනේ මේ අපි ඊට පස්සේ මේකට ඇති පදමට සීනි එකතු කරගන්නවා. නෝන ඉතින් වෙන්න සීනි එකතු කරගන්නවා. දැන් ඉතින් යාළුවනේ අර දිය කරගත්ත සීනියකට මෙන්න මේ කෝමාරික එක අපි කලකට කරගන්නවා දැන්. කල මේක දාලා ආයෙ පාරක් මේක හොඳට කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේකට ගම් මිරිස් ටිකක් එකතු කරගන්න. දැන් පොඩ්ඩක් රස බලමු. නියමයි. පේනවනේ මේ උකු ගතිය මේ. මූල වගේ මේ වැක් කරන සීනි වගේ. ඔන්න ඉතින් යාළුවනේ අපි හදාගත්තු සුපිරිම කෝමාරිකා ජූස් එක. එන්න සුපිරිම කෝමාරිකා ජූස් එක. මේ කෝමාරිකාවෙන් හදාගත්තු සුපිරිම ජූස් එක මේ. ආයි මේක උෂ්ණ කාලයට දැන් කැවුම් කොකිස් කාලා දොඩොල් කාලා අරක්කු බීලා බියර් බීලා බඩවල් කුරවල් වෙලා තියෙනවා නම් සුපිරිම බඩු. පොඩ්ඩක් වතුරෙන් ඉඳගෙනම බොමු. පේනවනේ අපේ ගඟ ඔන්න කෝමාරිකා ජූස් එකක් බොන ගම. අතුර ටිකක් නාන්න ආපු ගමන් ඉතින්. ඔන්න ඉතින් එන යාළුවනේ කෝමාරිකා ජූස් එක බීලා ඉවරයි. ඉතින් ඔයාලා හදලා බොන්න මේ දවස්වල කෝමාරිකා ජූස් සුපිරි. මම නම් හදනවා තිත්ත ඩිංගක්වත් නැති වෙන්න. හැමෝටම ජයෙන් ජය වේවා.